ඉස්සර බැටරියක් ඔයාලා අලුතෙන් ගත්තේ බැටරියට ඇසිඩ් දැම්ම දවසේ ඉඳන් අවුරුදු 4ද 5ද තමයි වළංගු. සියලුම වාහන වලට පොදුවේ ඉක්මනට වයර් වල ලෙඩ එනවා. ඔක්සයිඩ් බැඳෙනවා නම් කරන්න ඕන විසඳුම් ගොඩක් තියෙනවා ඕගොල්ලන්ට. මේක මේ ත්‍රී වීල් එකට අදාළම දෙයක් නෙමෙයි. සියලුම බැටරි වලට මේක අදාළයි. සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර දුවන්න පුළුවන් වයර් හනස්සක් අවුරුදු 5කින් වගේ ඉම්මනට සවුත් වෙලා කම්බි කළු වෙලා යනවා. බැටරියක් අපි අලුතෙන් ගන්නකොට ඒ බැටරිය නිෂ්පාදිත වර්ෂය හරි වැදගත්. ඉස්සර බැටරියක් අලුතෙන් ගන්නකොට අපිට ඔරිජිනල් මේකට ග්‍රීස් රවුන්ඩ් එකක් එනවා. දැන් මේ රිලේ එකක් ගැලවුවම මේ බලන්න මේ පුස් වගේ ගොඩ කොළ පාට මේ කාබන් වගේ බැඳිලා තියෙනවා. නිල් පාට කාබන් වගේ බැඳිලා තියෙනවා. සුබ දවසක්. දනුක මොටර්ස් YouTube channel එකෙන් අපි ඔයව මේ පාර සාදරයෙන් පිළිගන්නවා. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා අලුත් වාහනයක් ගත්තොත් අනිවාර්යයෙන් ලෙඩ එන්න පුළුවන් මේ දේ නපරොත්. ඒ වගේම සියලුම වාහන වලට පොදුවේ 3 wheel විතරක් නෙමෙයි බයිසිකලයක් වුණත්, කාර් එකක් වුණත්, ලොරියක් වුණත් සියලුම වාහන වලට පොදුවේ ඉක්මනට වයර් වල ලෙඩ එනවා නම්, ඔක්සයිඩ් බැඳෙනවා නම් කරන්න ඕන විසඳුම් ගොඩක් තියෙනවා ඕගොල්ලන්ට. ඒකත් මම අද කියලා දෙනවා. ගොඩාම 3 wheel වල වයර් පද්ධතිය ගස්සාම හැමෝටම ලෙඩ වැඩි. CDI යුනිට් පිච්චෙනවා කියනවා. එතකොට සෙඩ් ලයිට් වැඩ කරන්නේ නැහැ කියනවා. සිග්නල් වැඩ කරන්නේ නැහැ. හෙල්ලුවාම වැඩ කරනවා කියනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔයගොල්ලන්ගේ මේ 3 wheeler එකේ බැටරිය දිගේ ඇසිඩ් ගමන් කරනවා වයර් දිගේ. එතකොට වයර් හනස්ස මැරෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර දුවන්න පුළුවන් වයර් හනස්සක් අවුරුදු 5කින් වගේ ඉම්මනට සවුත් වෙලා කම්බි කළු වෙලා යනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔයාලා තියෙන බැටරියේ තියෙන ඇසිඩ් වයර් එක දිගේ ගමන් කිරීම. ඒක වළක්වා ගත්තේ නැත්නම් ඔයාලා සියලුම වාහන අවුරුදු 5 යනකොට අනිවාර්යයෙන් කරන්ට් පද්ධතිය වල දෝෂ අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒක නතර කරන්න බෑ. දැන් මේ වාහනේ ගත්තොත් අපි මේ වාහනේ බලන්න මේ වයර් පද්ධතිය වල ඔක්සයිඩ් එක කොච්චර බැඳිලා තියෙනවද කියලා එන්නකො වෙන්න. මේ තියෙන්නේ හෙඩ්ලයිට් රිලේ. දැන් මේ රිලේ එකක් ගැලවුවම මේ බලන්න මේ පුස් වගේ ගොඩ කොළ පාට මේ කාබන් වගේ බැඳිලා තියෙනවා. නිල් පාට කාබන් වගේ බැඳිලා තියෙනවා. ඔය පේනවද? එතකොට දැන් මේකේ ඔක්සයිඩ් තමයි මේ බැඳිලා තියෙන්නේ. ඇයි මේ බැඳෙන්නේ? ඒක තමයි අපි වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඇයි මෙහෙම බැඳෙන්නේ කියලා අපි පැහැදිලිවම ඔප්පු කරලා ඔයාලට පෙන්නනවා. මේක මේ තියෙන්නේ හැම වාහනයකම සෑම වාහනයක් වගේම මෙන්න මේක රිලේ ටික. එතකොට මේ ක්ලිප් බලමු මේ රිලේ එකත් ගලවලා මේ පේනවද? මලකඩ කාලා වගේ ඔක්සයිඩ් එකක් බැඳිලා තියෙන්නේ. හරිද? එතකොට බලමු මේ ක්ලිප් එක ගලවලා මේක ක්ලිප් එක ඇතුලේ ඔක්සයිඩ් බැඳිලා තියෙන්නේ. මේ තියෙන නිල් පාටට වගේ. මේ වයර් ක්ලිපුත් ඔක්සයිඩ් බැඳිලා දැන් තඹ ගතිය ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. පිත්තල ගතිය තඹ ගතිය නැහැ. දැන් ඔක්කොම ඔක්සයිඩ් එකක් උඩ තමයි තියෙන්නේ. එහෙම වෙන්නේ මේ වාහනේ තියෙන බැටරි ඇසිඩ් මේ වයර් දිගේ ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒක අපි නතර කරගන්න ඕනේ. දැන් මේ ඔයාලගේ වාහනේ බැටරිය අලුත් වුණත් පරණ වුණත් මේ බැටරි කණු දෙක මේ තියෙන්නේ මේ. තේරෙනවද? දැන් මේකට නම් කම්පැනි වාහනේ ආපු ටර්නිවල් නෙමේ දාලා තියෙන්නේ. මේ අලුතෙන් දාම. දැන් මේ ටර්නිවල් එකත් මේ විදියට හයි කරාම වැඩි සාර්ථකත්වයක් නැහැ. මේ වයර් එක මෙතෙන්ට දාලා. මේක අපි හරියටම හයි කරන විදිය ඊළඟ වීඩියෝ එකේදී කියන්නම්. දැන් මට උමනාව වෙලා තිබ්බේ දැන් මේක දැන් මේ අද සර්විස් කරලා හින්දා මේක තෙල් වගේක් අල්ලලා මේ කණු දෙක අනිවාර්යයෙන් වැහෙන්න ග්‍රීස් චුට්ටක් ගන්න ඕනේ අපි. ඒතර ග්‍රීස් ගෑවොත් මේ කම්බියේ මේ වයර් එක දිගේ මේකේ තියෙන ඇසිඩ් එක අදින්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ගේ වයර් පද්ධතිය වල ඔක්සයිඩ් බැඳෙන්නේ නැහැ. හරිද? මේකේ ග්‍රීස් ඉස්සර බැටරියක් අලුතෙන් ගන්නකොට අපිට ඔරිජිනල් මේකට ග්‍රීස් රවුන්ඩ් එකක් එනවා. දැන් ඒවා එන්නේ නැහැ. දැන් ඒවා ආවත් බැටරි කඩවල වලින් දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. මොකද මේකේ ඔක්සයිඩ් බැඳුනොත් තමයි බැටරිය බැහිමක් සිද්ධ වෙලා ආයෙ අලුතෙන් බැටරි charge කරන්න අර මේ වලට යන්න ඔප්ෂන් වලට යන්න වෙන්නේ මේකේ ලුණු බැඳුනොත් තමයි. මේකේ ලුණු බැඳෙන්නේ නැති තාක්කල් මේ බැටරිය බැසීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාලේ ඉක්ුත් වෙනාට පස්සේ සවුත් වෙනවා හැරෙන්න මගදී බැසීමක් වෙන්නේ නැහැ. මොකද බැටරිය හොඳට කන්ටැක්ට් එක තියෙනවා. ඒ කන්ටැක්ට් එක තියෙන නම් අනිවාර්යයෙන් මේ බැටරි කණුව වටේට හොඳට ග්‍රීස් වලින් ආවරණයක් තියබිය යුතුමයි. එතකොට මේ බැටරියේ වයර් දිගේ මේ ඇසිඩ් එක ගමන් කරන්නේ නැහැ. මේක මේ 3 wheel එකට අදාළම දෙයක් නෙමෙයි. සියලුම බැටරි වලට මේක අදාළයි. අනිත් එක තමයි තව කරුණක් තමයි බැටරිය කියන එක අපි කඩෙන් අලුතෙන් ගන්නකොට බැටරියක් අපි අලුතෙන් ගන්නකොට ඒ බැටරිය නිෂ්පාදිත වර්ෂය හරි වැදගත්. මොකද පෙලක් අය අපිට ඇවිල්ලා කියනවා බැටරිය දාලා අවුරුද්දයි බැටරිය සවුත් වෙලා නැයි මාර වැඩේ කියලා.
පෙලක් අය කියන අවුරුදු 2යි බැටරි සවුතු. ඒ ඇවිල්ලා බැටරි කඩේ ඒ බැටරිය අවුරුදු 1.5ක් දෙකක් නිකන් තිබිලා විකිනෙන්නේ නැතුව. අනිවාර්යෙන් ඔයාලා බැටරියක් ගන්නකොට බැටරිය නිෂ්පාදිත වර්ෂයටම බලලා බැටරියක් ගන්න. එහෙම නැත්නම් බැටරිය ආයු කාලේ හදලා තියෙන්නේ දැන් අවුරුදු 3කට නම් 4කට නම් බැටරි කඩේ අවුරුද්දක් තිබ්බොත් අවුරුදු 2යි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. බැටරි කඩේ අවුරුදු 2ක් තිබ්බොත් ඔයාලට අවුරුද්දයි පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සර මෙහෙම දේවල් නැහැ. ඉස්සර බැටරියක් ඔයාලා අලුතෙන් ගත්තේ බැටරියට ඇසිඩ් දැම්ම දවසේ ඉඳන් අවුරුදු 4ද 5ද තමයි වළංගු. දැන් එන්නේ බැටරිය ඇසිඩ් සම්පූර්ණ දාලා එක්ස්පයර් ඩේට් එකත් ගහලා. ඒක නිසා බැටරියක් දාද්දිත් අනිවාර්යෙන් නිෂ්පාදිත වර්ෂය බලලා බැටරියක් දා ගන්නවා නම් දිගු කාලයක් වාහනේ මේ බැටරිය දුවනවා. සමහරක් විට ගොඩක් CDI යුනිට් යනවා අලුත් ඩබල් ප්ලග් වාහනවල ඒ යන්නේ මේ බැටරි ප්‍රශ්න වලට. දැන් මට කියන්න තිබ්බේ අද අලුත් වීඩියෝ එකකින් ඔයාලා සෑම වාහනයකම මේක අලුත් වාහනයකට විශේෂයි. මොකද අලුත් වාහනේ ඔක්සයිඩ් බැඳුනොත් කම්පියුටර් සිස්ටම් රිලේ එතකොට මේ සෙන්සර් ඒ වගේ දේවල් තියෙනවා. ඒක නිසා මේක දැන් අලුතෙන් වාහන අපිට එළියට එනින්ද මේක අනිවාර්යෙන් බැටරි කණු දෙකේ ග්‍රීස් ටිකක් ගාලා ආවරණය අනිවාර්යෙන් හදාගන්න. නැත්නම් ඔයාලා ඒ අලුත් වාහනේ වයර් පද්ධතිය අවුරුදු 5 යනකොට සවුත් වෙන එක නතර කරන්න බෑ ඔයගොල්ලන්ට. හරිද? දැන් මාගාවක් තියෙනවා මැක්සිමෝ ප්ලස් නොරියා මට ඒක රජයෙන් හම්බෙච්ච තෑග්ගක්. ඒකේ මං ගෙනාපු ගමන්ම කළේ බැටරි කණු දෙක ගල්ලා ග්‍රීස් ගාපු එක ඒක සෙන්සර් වාහනයක්. කිසිම ප්‍රශ්නයක් නැතුව අදටත් මම දුවනවා. දැන් දෙවෙනි බැටරිය මං ඒකේ දාලා තියෙනවා. අවුරුදු 11ක් විතර වගේ වෙනවා. එතකොට දැන් දාලා තියෙන හැමරන් බැටරියක් ඒක අවුරුදු 5 ඒ වර්ෂෙම ගත්තු බැටරියක් නිෂ්පාදිත වර්ෂෙම. එතකොට මේ ඒකේ මේ තියෙන රිලේ ගණනාවක් මේ වගේ ඔක්සයිඩ් තාම ඇවිල්ලා නැහැ. මම ඕනනම් ඒකත් ඊළඟ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට පෙන්නන්න මේ සම්බන්ධව කතා කරනකොට රිලේ ටික ගලවලා ලස්සනටම තියෙනවා. දැන් අවුරුදු ගාණක් වෙලා තිබ්බත් ඒ විදිහට. දැන් ඕක ග්‍රීස් ගාලා නැති වාහන හරියට ලෙඩ දෙන්නේ අන්න ඒකයි. ඒකයි මට කියන්න උවමනාවක් තිබ්බේ. මම හිතනවා මේ කරුණු ගොඩක්ම ඕගොල්ලන්ට වැදගත් කියලා ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙයි. සමුගෙන යන්න සුබ දවසක්.